welcome back to my YouTube channel. ඉතින් හුඟ දවසකින් වීඩියෝ එකක් ගේන්න කියලා හිතුවා. හැබැයි ඉතින් මේ වීඩියෝ එක මම ජනවාරි මාසේ ගත්ත වීඩියෝ එකක්. දැන් මේ මාර්තු මාසෙනි මේක මම අප්ලෝඩ් කරන්නේ. ඉතින් හැබැයි මම මේ වීඩියෝ එක ගත්තේ මම හරි ආසාවෙන් යන්න ලෑස්තින ගමනක් නිසා. ඉතින් ඔයාලා මාත් එක්ක දිගටම මේ වීඩියෝ එක බලයි කියලා මම හිතනවා. කලබලෙන් වගේ මම හැමදේම නැගිටලා ආවේ. ඉතින් ඒ ආවට පස්සේ මට ටිකක් ඇඟට හරි මහන්සියක් දැනුණා හින්දා මම ඇත්තටම තායිලන්ඩ් වල කිසිම දෙයක් වීඩියෝ කරේ නැහැ. එහෙමම මම ඊට පස්සේ ලංකාවට එන ෆ්ලයිට් එකනේ. ඉතින් මට මාර සතුටුයි දැන් මම ලංකාවට යන්නේ කියන එක හින්දා. ඉතින් ඒ සතුටත් එක්ක එද්දී මගේ පවුල අය ඇවිල්ලා හිටියා මාව ගන්න එයාපෝට් එකට. ඉතින් මට සතුට වැඩිකමට මට වීඩියෝස් කරගන්න බැරි වුණා ඒ කිසිම දෙයක්. එයාලා ඇවිල්ලා හිටියේ මට ඇත්තටම ලස්සන ෆ්ලවර් බොකේ අරගෙන. ඉතින් ඒ කිසිම වීඩියෝ එකක් මම ගාව නැහැ. ඒත් මම මේ වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙනවා මම ඊළඟ දවසේ උදේ මගේ ෆ්ලවර් බොකේ එකත් එක්ක ගත්ත වීඩියෝ එකක්. ඉතින් සමහර ගොඩාක් කාලයක් රටින් පිටින් ඉඳලා එද්දි මට දැනුණා ඒ අයට කොච්චර සතුටු හිතෙනවද ඇද්ද කියලා. මොකද මම පොඩි කාලයක් මාස 6ක් වගේ ඉඳලා ආවේ. ඒකත් එද්දි මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ ඇත්තටම. ඉතින් මේ ආපෝට් එක දකිද්දි පුදුම සතුටක් තියෙන්නේ. ඊට පස්සේ ගෙදර යනකොට මට මම ගෙදර යනවා මං හරි නිදහස් නේද කියලා හිතන කොච්චර මොන දේවල් හම්බුනත් ගෙදර යනකොට දැනෙන ෆීලිං එක හරිම ඒක කියලා නිම කරන්න බෑ. ඉතින් ඔයාලා මාත් එක්ක මගේ වීඩියෝස් බලාගෙන හිටියට thank you so much. ඈත දුරක පිපෙන රුව දැස